මේක තමයි වෙසක් එකේ කතාව. බලමු එල්ලලා රැයට කොහොමද මේ දෙක තියෙන්නේ කියලා. පොඩක් අර අවධානය වන්න try කරන අයගෙන් මම අහන්න කැමතියි. ඉතින් මේ හාමුදුරන්ට දාලා තිබ්බ නම තමයි කඳු කන්නා කියලා. අලුත් vlog එකක් අද වෙසක් දවස අවුරුද්ද 2026 මම එවිත් ඉන්නේ සොඳගිරි මහසෑයට. කලින් වතාවකුත් මම මෙහෙට ආවිල්ලා vlog එකක් කරා. ඒක සාමාන්‍ය දවසක අද පොය දවස වෙසක් දවසින්ද වෙනදට වඩා මෙතන හරි ලස්සනට පේනවා. අපි මේ ඉන්නේ හන්තාන කඳු පන්තිය කිට්ටුව. මේ තියෙන්නේ කටුසකොන්ද. මට මතකද දන්නේ නැහැ කලින් vlog එකේ කලින් අවතාවේ ඔක්කොම මේදුවෙන් කව වෙලා තිබ්බේ. අන්තිමට පොඩි වැස්සකුත් ආවා. තාමත් ලොකුවට සෙනගක් නෑ. අපි උදේම නෑවේ. අපි මේ කිට්ටුවේ ඉන්නේ. ඒ නිසා චෛත්‍ය ඇතුළට මම කලින් වතාවේ ආවපාර ගියේ නෑ. පුදුම ලස්සනක් තියෙන්නේ. හරි දැන් යන්න හදන්නේ චෛත්‍ය ඇතුළට. ටික සෙනග වැඩි වෙනවා. පාගෙන් එක දැම්ම මෙතන. දැන් යන්න වෙලාව හරි. මේක තමයි වෙසක් එකේ කතාව. මතකද දන්නේ නැහැ ගිය පාර වෙසක් එකට මම ගියා නුවරඑළියේ. නුවරඑළියේ ජාතික වෙසක් කලාපයේ තිබ්බා. මම ඔයාලට කියලා තියෙනවා ඒක හරි අමුතු අත්දැකීමක් කියලා. මේ පාර වෙසක් එක නම් කොහෙවත් යන්න හම්බ වෙන්නේ නැහැ. මේ අතර මට පොඩි දෙයක් කියන්න මතක් වුණා. මේ වගේ වැඩ කරන ස්වාමීන් වහන්සේලාට අපහාස වෙන විදියට පෝස්ට් ෂෙයා කරලා පොඩ්ඩක් අර යාලා රැඩිකල් කියලා පෙන්නන්න අපේ වචනෙන් කියනවා නම් අර අවධානය හොයන කට්ටිය ගොඩක් මම සෝෂල් මීඩියා වල පහුගිය කාලේ දැක්කා. දැකලා තියෙනවා. ඒගොල්ලෝ හිතනවා මිනිස්සු ගොඩක් එකතු වෙන තැනකට වෙනස් අදහසක් ප්‍රකාශ කරාම ඒගොල්ලෝ හිතනවා යාලා රැඩිකල් කියන්නේ ඕක නෙමෙයි. ඉතින් මේ හාමුදුරන්ට දාලා තිබ්බ නම තමයි කඳු කන්නා කියලා. මම අහන්න කැමතියි එහෙම අපහාස වෙන විදියට දේවල් කරන අයගෙන්, එහෙම කළා රැඩිකල් කියලා හිතන අයගෙන් පොඩක් අර අවධානය හොයන්න try කරන අයගෙන් මම අහන්න කැමතියි. පාරවල් දිගේ මුස්ලිම් පල්ලි හදනකොට, ගම්වල ක්‍රිස්තියානි පල්ලි හදනකොට ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ කියන එක. මොකද බුද්ධ ආගමක් විදියට මේක දර්ශනයක්. හැබැයි මේ දර්ශනය පවතින්න මේ වගේ දේවල් තියෙන්න ඕනේ කියන එකයි මගේ පෞද්ගලික මතය. මම අහලා තියෙන විදියට, මම ඉගෙන ගත්ත බුද්ධ දර්ශනයේ තියෙන විදියට බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළා නැහැ පන්සල් හදන්න එපා, චෛත්‍ය හදන්න එපා, මේ වගේ දේවල් කරන්න එපා කියලා. අපිට යම්කිසි දෙයක් පවතිනවා කියලා දැනෙන්න ඒකට අදාළ භෞතික දේවල් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පන්සල් තියෙන්න ඕන, මේ වගේ දේවල් හැදෙන්න ඕන. ඉතින් රජයක් විදියට කිසිම රජයකින් මේ දේවල් වලට ලොකු දායකත්වයක් දෙන්නේ නැත්නම් යම්කිසි හාමුදුරු නම් වල එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් එකතු වෙලා මිනිස්සු එකතු කරගෙන ආධාර කෝටි ගණන් වලින් එකතු කරගෙන මේ වගේ දෙයක් කරන එකේ ඒ හාමුදුරුවෝ සැප වින්දත් මම හිතනවා ප්‍රශ්නයක් නෑ කියලා. මොකද මේ වගේ දේවල් පවතින, මේ වගේ දේවල් හැදෙන්න ඕන. තවත් ඉදිරියට කිව්වොත් ඔයාලා නිකන් හිතන්න අපේ ඉතිහාස කතාවල ඉන්න රජුරුවන්ගේ කාලේ ඒ රජතුමාලා මැදිහත් වෙලා ඒ දේවල් හැදුවේ නැත්තම්, පන්සල් හැදුවේ නැත්තම් අදටත් අපිට වඳින්න රුවන්වැලි මහසෑයක් නැති වෙයි. අදටත් අපිට වඳින්න තූපාරාමයක් නැති වෙයි. ශ්‍රී මහා බෝධියක් නැති වෙයි. කොටින්ම කිව්වොත් දළදා මාලිගාවක්වත් අපිට නැති වෙයි.
ඉතින් මේවත් එක්ක බැලුවාම බුද්ධ දර්ශනය කියන්නේ ආධ්‍යාත්මයට දෙන දෙයක් වුණාට ඒක භෞතික විදියටත් පවතින්න ඕන දෙයක්. ඉතින් ඒ දේවල් වෙනුවෙන් මේ වගේ දේවල් තියෙන්න ඕන. යම්කිසි මිනිස්සු මැදිහත් වෙලා මේ වගේ දේවල් කරන්න ඕන කියන එක තමයි මගේ අදහස. එහෙම නැති වුණොත් අපේ මිනිස්සුන්ගේ ඔළුවෙන් මේ දර්ශනය මැකිලෙයි. අපිට මේ දර්ශනයක් තියෙනවා කියන එකවත් මතක නැති වෙයි. ඉතින් මේක මම පොඩි අදහසක් ඔයාලට මේ vlog එක එකතු කරේ. ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාලා රැඩිකල් කියලා හිතලා පොඩ්ඩක් අවධානය හොයන කෙනෙක් නම් ඒ වගේ දේවල් වලට හුරේ දාපු කෙනෙක් නම්. Several days later. අද මැයි 29 ෆ්‍රයිඩේ. අදත් වෙසක් තියෙනවා, හෙටත් තියෙනවා, ඉරිදත් තියෙනවා. සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 3. ලොන් වීකෙන්ඩ් එකක්නේ. මෙදා පාර හැදුවේ මේ කූඩු දෙක තමයි. මේ දෙකම ප්ලාස්ටික් ෆ්‍රේම්ස්. මේක නම් එලෙව්වේ අම්මා. මේක එලෙව්වේ මම. අපි පොඩි කාලේ නම් ওই වෙසක් කූඩු කලාව හරියටම කරා. මේ ලොකු අටපට්ටමක් හදනවා, එහෙම නැත්නම් පොඩි පොඩි වෙසක් කූඩු ගොඩක් හදනවා. බලමු එල්ලලා ග්‍රෑට කොහොමද මේ දෙක තියෙන්නේ කියලා. කොහොම හරි මේක තමයි වෙසක් කූඩුවේ කතාව. අද මැයි 30 වෙසක් පොය දවසේ මේ වගේ වෙලාවකට මේ තියෙන්නේ. මේක තමා එක වෙසක් කූඩුවක්. එළියෙන් කොහෙවත් එල්ලුවේ නෑ, මොකද මේ පොඩි පින්නකුත් වැටෙන වෙලාවකට එයා මේව එක්ක මේක තෙමෙනවානේ. එකක් මෙතන. මේක තාම හිටිපන්දමක් ගැහුවේ නෑ. නැත්තම් අර මේ පැත්තේ තව ලයිට් එකකට එල්ලන්න ඕන. පේනවනේ. හඳත් පායලා පොඩ්ඩක් බ්ලර් වෙලා තියෙන්නේ. හැබැයි ඇත්තටම බලනකොට ලස්සනට ෂාප් එකකට පේනවා. දන්සල් ඇප් එකේ නම් දන්සල් ලගයක් සෑහෙන ළඟ පෙන්නනවා. හැබැයි කොහෙවත් ගියේ නෑ. අද ඇත්තටම රෑ වෙලා මූඩ් එකක් නෑ. එළියට යන්න එක්සෑම්ස් ඉවරත් නෑ. පාඩම් කරන්නත් තියෙනවානේ. එහෙනම් මේක තමයි අවුරුදු ගානකට පස්සේ හදපු මගේ පුංචි වෙසක් කූඩුව.